Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඉතින් මම හිතනවා මගේ යාළුවෝ ඔක්කොම ගොඩක් සතුටින් ඔයාලගේ වැඩේ කර ඉන්නවා ඇති කියලා. ඉතින් යාළුවනේ ඔන්න ගොඩ කාලයකට පස්සේ මම පොඩි සෝලෝ ඩේට් එකක් යන්න බෑ එක. මම මගේ නංගිත් එක්ක පොඩි ගමනක් යන්න දාගත්තා. ඉතින් ඔයාලා දැනටමත් වීඩියෝ එක බලනවා නම් සහ වීඩියෝ එකේ cover page එක දැක්කනම් ඔයාලට දැක ගන්න පුළුවන් සහ ඔයාලට හොඳ idea එකක් ගන්න පුළුවන් මම කොහෙද මේ යන්නේ කියලා. ඉතින් ඔන්න මගේ vacation එක වුණාට පස්සේ මං කැන්ඩි යන්න තීරණය කරා. ඉතින් මේන මගේ නංගි ඉතින් මම කැන්ඩි කියලා කියන්නේ මම මුලින්ම ගියේ ඉස්සෙල්ලාම ඇල කැම්පස් එකට පේරාදෙනිය. ඉතින් ගිහිල්ලා මුලින්ම යත් එක්ක රෙඩි වෙලා තමයි අපි දෙන්න මේ ගමන යන්නේ. ඊට කලින් එයා කිව්වා ඒ කියන්නේ පේරාදෙනි කැම්පස් එක මාරම ලස්සනයි අක්කී අපි පොඩක් ඇවිදින්න යමු කියලා. ඉතින් අතරම මමත් ඒකේ පොඩක් ඇවිදලා කරලා එහෙම නැති නිසා මාත් ඉතින් ගියා බලන්න පේරාදෙනි කැම්පස් එක. ඉතින් මගේ යාළුවෝ මේ channel එක බලන සහ channel එක subscribe කරලා ඉන්න මගේ යාළුවෝ ඉන්නවනේ පේරාදෙනි කැම්පස් එකේ ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලා කැම්පස් එක හරිම ලස්සනයි. ඉතින් මේ තමයි මගේ first experience එක පේරාදෙනි කැම්පස් එකේ යන. ඉතින් අපි දැන් මේ කතා කර යන්නේ එයාලගේ ෆැකල්ටි එකයි මේ ඉංජිනේරින් ෆැකල්ටි එක තමයි මගේ නංගි ඉන්නේ. ඉතින් මෙන්න මේ පාර ඒ කියන්නේ මගේ යාළුවෝ ගොඩක් මේ පාර ඉඳගෙන ෆොටෝස් වීඩියෝස් දාලා තිබුණාට මම ඇත්තටම ලයිව් දැක්ක ෆස්ට් ටයිම් තමයි මේක. ඉතින් හරිම ලස්සනයි සහ මයින්ඩ් එකට මාරම රිලැක්ස්. මොකද මං හරිම ආසයි නේචර් එකත් එක්ක තියෙන ප්ලේසස් වල ඇවිදින්න යන්න. ඉතින් මාරම ලස්සනයි. ඉතින් මුලින්ම අපි දැන කරේ මේ විදිහට ඇවිදපු එක යත් එක්ක. මොකද මම මේ ගමනේ දාගත්තේ ඇත්තම කිව්වොත් දළදා මාලිගාව වඳින්න යන්න. ඉතින් උදේම යනවා කියලා කතා වුණාට කවදාවත් on time මට කොහෙවත් යන්න බෑ සහ මොකක් හරි වෙලා ලේට් වෙනවා. ඉතින් එදත් මම ගොඩක් ලේට් වුණා. ඉතින් අපි දෙන්නත් එක්ක දැන් මේ කතා කර යාලේ කැම්පස් එකේ තමයි යන්නේ. එතන සාමාන්‍ය නමයි ගහන ඔයාලට කැමති නම් ගහමු නැත්නම් මට අහුවයි නේද මෙතන ඒකයි ඉතින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like button එක click කරලා comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඉතින් එයා මට මේ පෙන්නන්නේ හන්තාන. ඉතින් එයා කියන හන්තාන විතර පේනවා කියලා. මං හන්තාන නම් ගිහිලා තියෙනවා. ඒ වුණාට මේ විදිහට දැකලා නැහැ. ඉතින් ඔයාලට මතකයිනේ ළමයි අපේ ගංවතුර ආවා. ඉතින් ඒ ගංවතුර ඇවිල්ලා යට වෙච්ච ප්ලේසස් තමයි දැන් මේ පෙන්නන්නේ. යාලේ කැම්පස් එකත් යට වුණා. ඉතින් ගොඩ ලොකු ප්ලේස් එකක් යට වුණා. ඉතින් යාර කියන්නේ ඒ හැරේ තමයි පාලම යකා පාලම කියලා ඔයාලා අහලා තියෙනවනේ. මට එතෙන්ට යන්න බැරි නෑ. අතන මං ආසාවෙන් ගියේ ඒ යකා පාලමට යන්න. ඒ වුණාට ඒක ඩැමේජ් වෙලා තියෙන නිසා එතෙන්ට යන්න බෑ. එතන වහලා තියෙන්නේ. ඉතින් මේ ප්ලේසස් මොනවද කියලා ඔයාලා දන්නවනේ. ඉතින් දන්න නිසා මම මෙතනදී කියන්න යන්නේ නෑ. අස්සක ඔය ගස් මෙහෙ ඇතිනේ මේ මෙතන මාක. ඉතින් කැම්පස් එකේ ළමයි ආසම පාඩක් තමයි මේක. ඉතින් යාළුවා දන්නවා මේ කොහෙද කියලා. ඒ තමයි ඇත්තට මේ ඔක්කොගෙම මම ආසම ප්ලේස් එක තමයි මෙතන. බලන්න එතන තියෙන view එක කොහොමද කියලා. ඒ අතර අපි දැන් නිව්සීලන්ත ගියා වගේ ෆීල් එක.
ඉතින් යාමාව පොඩි රාමක් එක්කන් ගිහිල්ලා දැන් මේ අපි දෙන යන්නේ දළදා මාලිගාව වඳින්න. අතරම දළදා මාලිගාව වඳින්න කියලා කියාට එතනදී මට විතරයි යන්න ඕනේ. යාට පොඩි හදිසි වැඩක් වැටිලා යාට යන්න වුණා. ඉතින් මං තනියම දළදා මාලිගාව වඳින්න ගියා. මං හරිම ආසයි කැන්ඩි වල තියෙන දළදා මාලිගාව වඳින්න යන්න. හැබැයි this is my first experience මේ විදිහට තනියම මාලිගාව වඳින්න ගිහපු. ඉතින් මගේ වීඩියෝස් ගන්න කවුරුත් නෑ. මම තනියමම තමයි මේ වීඩියෝස් අරගත්තේ. ඉතින් මට මාර දුකයි අර ඒ මාලිගාව ඉස්සරහ ඉඳගෙන මට ෆොටෝ එකක් ගන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් යාළුවනේ මේක පුංචි වීඩියෝ එකක්. ඉතින් පැය කිහිපයක ගත්තේ වලින් පුංචි වීඩියෝස් එකතු කරලා හදපු වීඩියෝ එකක්. ඉතින් මීට වඩා ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ඔයාලව හම්බ වෙන්න එනකන් මගේ YouTube channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා යන ආයෙත් මම මතක් කරනවා අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඊළඟ වීඩියෝ එකත් එක්ක අපි එකතු වෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. bye. යනවා කියලා කිව්වට මං කියන්නම් මම මේ ගියේ කොහෙද කියලා. ඉතින් මාලිකාව වැඳලා මට පුංචි බඩගින්නක් ආවා. පුංචි බඩගින්නක් කියන එක චුටා ලොකු බඩගින්නක්. ඉතින් මගේ ලන්ච් එකත් අරගෙන මම කැන්ඩි සිටි සෙන්ටර් එකකට ගියා. මට ඉතින් ලොකුවට කැන්ඩි සිටි සෙන්ටර් එක යන්න ඕනේ නැහැ. මොකද මට තව ලොකු වැඩක් තියෙන නිසා මට ආයෙ කොළඹ එන්න වුණා. හරි ඉක්මනට එහෙනම් ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා තියන්න. බයි.